ඉතින් මිෂෙල් අයිබෝන් කොහොමද? අයිබෝන් හොඳින් ඉන්නවා. ඉතින් මොකද හිතන්නේ අදිරන් ගැන අද මූවි ප්‍රීමියර් එක බලන්න ඇති. එතකොට මාස ගණනක මහන්සි අද මේ විදිහට ස්ක්‍රීන් එකක දකිද්දි මොකද හිතෙන්නේ? අදිරන් චිත්‍රපටය අතර මගේ පළවෙනි දමිළ චිත්‍රපටය. මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අදිරන් චිත්‍රපටයේ අධ්‍යක්ෂක දිනේෂ් කනගරාජ් සර්ට මාව අතර මේ චිත්‍රපටයට සම්බන්ධ කරාට. ඉතින් මුලින්ම පොඩි බයක් තිබ්බා. භාෂාවත් එක්ක භාෂාවෙන් උහුරු ගතියත් එක්ක අපි මස්කෙලේ ඉඳලා ඒ රුගත කිරීම කරා. ඉතින් මම හිතන්නේ ඒ දවස් ගාන යන්න හැමෝම එක පවුලක් වුණා. සහ මට භාෂාවත් ටික ටික හුරු වුණා. අදිරන් මූවි එකෙන් දැක්කා කවි කියලා කියන්නේ හරිම ආදරණීය පෙම්වතියක්. ඇත්ත ජීවිතෙත් කවි වගේද නැත්නම් කොහොමද ආදරය කරනවද පෙම්වතියක්ද ඒකත් අපිට දැනගන්න පුළුවන්ද? ආදරය ඉතින් විවිධ විදිහට අපි ආදරය ලබනනේ. අම්මා තාත්තගෙන්, නංගිගෙන්, අපේ අක්කලාගෙන්, සහෝදරයන්ගෙන්, යාළුවන්ගෙන්. ඉතින් ඒ ආදරය කියන්නේ හරිම සුවිශේෂී බැඳීමක්. ඉතින් විශේෂ දෙයක් තිබ්බ අනිවාර්යෙන් මම කියන්නම් පස්සේ. මේ විදිහට කිව්වොත් අනිවාර්යෙන්ම ඉන්දියාව පැත්තනොත් අනිවාර්යෙන්ම ඔයාට ලොකු chance එකක් හම්බ වෙයි කියලා මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඔයාටත් ඒ වගේ ආරාධනාවක් ලැබුණොත් කොහොමද බාරගන්නේ? අනේ බොහොම ස්තුතියි. සතුටින් බාර ගන්නවා. ඒක මට කරන්න පුළුවන් එකක් නම් මම අනිවාර්යයෙන්ම සතුටින් බාර ගන්නවා. ලංකාව නියෝජනය කරලා ඒ නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබුණොත් ගොඩක් සතුටුයි.